හැල්ලෝ යාළුවනේ SP පන්තියට සාදරයෙන් පිළිගනිමු. දැන්ම සබස්ක්‍රයිබ් කරලා බෙල් එක ඔබන්න. ආයුබෝවන් ආදරණීය දරුවනේ. අද අපි එකතු වෙන්නේ ශිෂ්‍යත්ව විභාගයේට නිතරම වගේ එන හරිම ලස්සන ඒ වගේම පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා විසඳන්න ඕන ගැටලුවක් ගැන කතා කරන්නයි. මේ වගේ ගැටලු හරියටම රහස් පරීක්ෂක වැඩක් වගේ. ඉතින් අපි බලමු කොහොමද මේ අභියෝගය හරිම ලේසියෙන් ජයගන්නේ කියලා. දැන් මේ ගැටලු දිහා හොඳට අවධානය දෙන්න. මෙතන ඉන්නවා W, X, Y සහ Z කියලා යාළුවෝ 4 දෙනෙක්. මෙයාලා අත්වැල් බැඳගෙන එක පේලියකට ඉන්නවා. හැබැයි රහස තියෙන්නේ මෙතනයි. මේගොල්ලෝ මෙහෙම අත්වැල් බැඳගෙන හිටියට මෙයාලා හැමෝම එකම පැත්තටද මූණ දාලා ඉන්නේ. එහෙමත් නැත්නම් විවිධ පැත්තවලටද මූණ දාලා ඉන්නේ කියලා අපිට එකපාරටම කියන්න බෑ. අන්න ඒක තමයි අද අපේ ප්‍රධාන ප්‍රශ්න වෙන්නේ. මේ යාළුවෝ 4 දෙනාගෙන් කවුද ඉස්සරහට? ඒ කියන්නේ පූර්ව පැත්තට හැරිලා ඉන්නේ. කවුද අපි දිහාට? ඒ කියන්නේ පන්තිය පැත්තට හැරිලා ඉන්නේ කියලා අපි දැන් හොයාගන්න ඕනේ. අපේ පුංචි රාස් පරීක්ෂකයෝ ලෑස්තිද මේක හොයලා බලන්න? මේ වගේ ගැටලුවක් කිසිම පටලැවිල්ලක් නැතුව විසඳන්න කලින් අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන රන්වන් නීතියක් තියෙනවා. ඒක තමයි මේකේ හැංගිලා තියෙන රහස් උපක්‍රමය. හොඳට මතක තියාගන්න කෙනෙක් බලන් ඉන්න දිශාව අනුව එයාගේ දකුණු අතයි වම් අතයි අපිට පේන පැත්ත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේක තවත් ටිකක් පැහැදිලි කරගමු. කෙනෙක් ඉස්සරහට, ඒ කියන්නේ අපිට පිටුපාලා හිටගෙන ඉන්නවා නම් එයාගේ දකුණු අත තියෙන්නේ අපි දකින දකුණු පැත්තෙන්මයි. හැබැයි ඒ කෙනා අපි දිහාට හැරිලා අපි දිහා බලන් ඉන්නවා නම් දකුණු අත අපිට පේන්නේ අපේ වම් පැත්තේ. මේක හොඳට මතක තියාගන්න. මොකද මේක තමයි මේ ගැටලුව ලියන අපේ යතුර. හරි. එහෙනම් අපි අපේ පරීක්ෂණයේ පියවරෙන් පියවර පටන් ගමු නේද? මේක විසඳන්න අපි පියවර 3ක් පාවිච්චි කරනවා. පළවෙනියට අපි W සහ X ගේ අධ්‍යා විතරක් බලමු. දෙවනුව X සහ Y ගේ අධ්‍යා බලමු. අන්තිමට Y සහ Z ගේ අධ්‍යා බලමු. මේ විදිහට එක ජෝඩුව ගානේ අරගෙන අපි මේ ප්‍රහේලිකාව ලියාගමු. ඔන්න අපේ පළවෙනි ඉංගිය W ගේ දකුණු අතින් X ගේ වම් අත අල්ලගෙන ඉන්නවා. දැන් දරුවනේ චුට්ටක් හිතින් මවා ගන්න අපි W සහ X ගේ තැන ඉන්නවා කියලා. වෙන මුකුත් එපා මේ අත් දෙක දිහා විතරක් අවධානය දෙන්න. බලන්න W අල්ලගෙන ඉන්නේ අපේ දකුණු පැත්තට තියෙන අතින් නේද? ඒක W ගේ දකුණු අතම නම් අර අපි ඉගෙනගත්ත නීතිය අනුව W අනිවාර්යෙන්ම ඉස්සරහට, ඒ කියන්නේ අපිට පිටුපාලා බලන්න ඉන්න ඕනේ. ඒ වගේම X අල්ලගෙන ඉන්නේ අපේ වම් පැත්තට තියෙන අතින්. ඒක X ගේ වම අතම නම් X ත් අනිවාර්යෙන්ම ඉස්සරහටයි බලන් ඉන්නේ. ඒක නම් තීරණය පැහැදිලි. W සහ X දෙන්නම ඉන්නේ අපිට පිටුපාලා. දැන් අපි අපේ පරීක්ෂණයේ දෙවනි පියවරට යමු. අපි දෙවනි ඉංගිය තමයි X ගේ දකුණු අතින් Y ගේ දකුණු අත අල්ලගෙන ඉන්නවා. මේක හරිම රසවත් අවස්ථාවක්. අපි කලින් හොයාගත්තා X ඉන්නේ ඉස්සරට බලන් කියලා. ඉතින් X එයාගේ ඇත්තම දකුණු අත තමයි මේ Yට දික් කරලා තියෙන්නේ. හැබැයි Y ඒක අල්ලගන්නේ අපේ වම් පැත්තට පේන අතින්. මේ අපේ වම් පැත්තට පේන අත Y ගේ දකුණු අත වෙන්නේ කොහොමද? අන්න හරි. Y අනිවාර්යෙන්ම අපි දිහාට, ඒ කියන්නේ පන්තිය පැත්තට හැරිලා ඉන්න ඕනේ. කොහොමද ඒක හොයාගත්ත විදිය? මරු නේද? ඊළඟට අපේ අවසානයේ ගිය ගැටලුවේ කියනවා Y ගේ වම් අතින් Z ගේ වම් අත අල්ලගෙන ඉන්නවා කියලා. අපි බලමු මේ කැල්ල කොහොමද ගලපෙන්නේ කියලා. අපි දැන් දන්නවනේ Y අපි දිහාට හරිලා ඉන්නේ කියලා. ඒ නිසා Y ගේ ඇත්ත වම් අත තියෙන්නේ අපේ දකුණු පැත්තේ. ඉතින් Y ඒ අතින් Z ව අල්ල ගන්නවා. Z අල්ල ගන්න අත අපිට පේන්නේ අපේ වම් පැත්තෙන්. ඒක Z ගෙත් ඇත්තම වම් අත නම් Z ඉන්න ඕනේ ඉස්සරහට බලන්. ඒ කියන්නේ Z ඉන්නෙත් අපිට පිටුපාලා. ඔන්න කෑලි ඔක්කොම එකට උනා. ඔන්න දැන් අපි නිවැරදි පිළිතුර හොයාගන්න තියන්නේ. අපි හොයාගත්ත තොරතුරු ඔක්කොම එකතු කරලා බලමු. අපි හොයාගත්ත විදියට W ඉන්නේ ඉස්සරහට බලන්. X ඉන්නෙත් ඉස්සරහට බලන්. හැබැයි Y ඉන්නෙත් අපි දිහාට හැරිලා. අන්තිමට Z ඉන්නෙත් ඉස්සරහට බලන්. දැන් කාටද කොහෙටද හැරිලා ඉන්නේ කියන එක අපිට ඉරපායුවා වගේ පැහැදිලි නේද? දැන් අපි ආයෙත් අපේ මුල් ප්‍රශ්නේ මතක් කරගමු. අපි නැහුවේ මේ අතුරින් එකම දිශාවකට මූණලා සිටින තිදෙනා කවුරුන්ද කියලයි. උත්තර තුනකුත් අපිට දීලා තියෙනවා. අපේ මේ තොරතුරු වලින් මේක හොයාගන්න දැන් හරිම ලේසි. ඕ හරියටම හරි. උත්තරේ හරිම පැහැදිලි. අපි දන්නවා W, X සහ Z කියන තුන්දෙනාම ඉන්නේ එකම පැත්තට. ඒ කියන්නේ ඉස්සරහට හැරිලා. එහෙනම් අපේ නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි උත්තරය. ඒ කියන්නේ W, X, Z කියන පිළිතුරයි. දැක්ක නේද? කොච්චර අමාරුයි වගේ පේනුණත් මේ වගේ පුංචි පියවරවලට කඩාගෙන තර්කානුකූලව හිතුවොත් ඕනම ගැටලුවකක් හයිම ලේසියෙන් විසඳන්න පුළුවන්. ශිෂ්‍යත්ව විභාගයේදී මේ වගේ රහස් පරීක්ෂක ක්‍රමය පාවිච්චි කරලා
ඔයාලටත් ඕනෑම අමාරු ගැටලුවක් ජය ගන්න පුළුවන්. දිගටම මේ වගේ ගැටලු විසඳලා පුරුදු වෙන්න. මේ ක්‍රමේ පාවිච්චි කරලා තවත් මොන වගේ ගැටලු විසඳන්න පුළුවන් වෙයිද කියලා හිතලා බලන්න. අපේ පුංචි දරුවෝ හැමෝටම විභාගයේ ඉහළින්ම ජය ගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න.